Ciao, ada අපි කතා කරමු Bando Affitto 2025. මේ අවුරුද්දේ Bando Affitto 2025 එකට පාර්ටිසිපේට් කරන්න පුළුවන් Comune di Bologna ඉන්න අයට විතරයි. ගිය අවුරුද්දේ අපි දැක්කා Bando Affitto එකට Bologna di Comune කැරෙන්න අනිත් හැමෝම domande එක පාර්ටිසිපේට් කරා. මේ අවුරුද්දේ ඒකේ කොන්ත්‍රාරිය එක, ඒ කියන්නේ මේ අවුරුද්ද දාන්න පුළුවන් Comune di Bologna ඉන්න අයට විතරයි. ඉතින් හැම අවුරුද්දෙම Bando Affitto එකට පාර්ටිසිපේට් කරන්න ඕගලන්ට ඉසේක තියෙන්න ඕනේ. මේ අවුරුද්දේ ඉසේක වලෝර එක අනිවාර්යයෙන්ම යුරෝ 7360ට වඩා අඩු වෙන්න ඕනේ. ඒ වගේම domande එක දාන දවසට අනිවාර්යයෙන්ම ඔයගලන්ට contratto di affitto එකක් තියෙන්න ඕනේ රෙජිස්ටර් කරලා allergency dell'entrate. ඔයගලගේ contract එක ඔයගලන්ට පේනවනේ එක ස්කදුතු වෙලා කියලා අනිවාර්යයෙන්ම domande එක දාන්න කලින් ඔයගලන් proprietario di casa එකකින් අනිවාර්යයෙන්ම ඔයගලන් අලුත් කරපු කියන්නේ රිනෝවාර කරපු කොපිය ඉල්ල ගන්න ඕනේ. මොකද ඒක ඉතා අවශ්‍යයි මේ domande එකට. මේ බාන්ඩ් එකට පාර්ටිසිපේට් කරන්න ඉතා වැදගත් වෙනවා ඔයගොල්ලන්ගේ ඉසේකේ තියෙන වාර්ෂික ආදායමේ අගය සහ ඔයගොල්ලන් ගෙවල් කොන්ත්‍රාත්තුවට ගෙවන වාර්ෂික මුදල. අනිවාර්යයෙන්ම ගෙවල් කොන්ත්‍රාත් එකේ අනුවලි ගෙවන වාර්ෂික මුදල 25% හෝ 25% ඉක්මවා යන්න ඕනේ. එතකොට තමයි ඔයගොල්ලන්ට පුළුවන් මේ domande එකට පාර්ටිසිපේට් කරන්න. එක්සැම්පල් එකකට අපි ගමු ඉසේකක්. අපි කිමුකෝ මගේ ඉසේක යුරෝ 10000ක අගේ තියෙනවා මගේ ආදායම. මගේ ගෙවල් කොන්ට්‍රැක්ට් එකට ගෙවන මුදල වාර්ෂික ගෙවන මුදය අනිවාර්යයෙන්ම යුරෝ 2500 හෝ 2500ට වඩා වැඩි වෙන්න ඕනේ. ඒ කියන්නේ 125ක් හෝ ඊට වඩා වැඩි වෙන්න ඕනේ. එහෙනම් තමයි ඔයගොල්ලන්ට මේ domande එකට පාර්ටිසිපේට් කරන්න පුළුවන්. මං ගාවට ආවොත් එහෙම කහවරෙක් කෙනෙක් ජේකේ වාර්ෂික ආදායම ඇවිල්ලා 40000යි නම් එයා ගෙවල් කොන්ට්‍රැක්ට් එකට වාර්ෂිකව ගෙවන්නේ යුරෝ 5000යි නම් ඒතර ඔයගොල්ලන්ට පේනවනේ ඒකේ 125ක් නැහැ කියලා. එහෙනම් ඒ අදාළ පුද්ගලයාට මේ domande එකට දාන්න රික්විසිට් එක නැහැ. හැබැයි එයාටගේ ගෙවල් කොන්ට්‍රැක්ට් එකේ අවුරුද්දට එයා 10000ක් ගෙවනවා නම් එක්ක නැත්නම් 10000ට වඩා ගෙවනවා නම් අන්න ඒ පුද්ගලයාටත් මේ domande එකට ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් ඒකයි මං කිව්වේ ඉතා වැදගත් මේ ඉසේකේ ආදායම අගය සහ ගෙවල් කොන්ත්‍රාත් එකට ගෙවන වාර්ෂික දීමනාව කීයද කියන එක. මේ domande එකට ඇප්ලයි කරන්න අනිවාර්යයෙන්ම ඔයගොල්ලන් ස්පීඩ් එක through තමයි Regione Emilia එකකින් ඔයගොල්ලන්ට දෙන අදාළ සයිට් එකට ලොග් වෙලා මේ domande එකට ඇප්ලයි කරන්න. ඉතින් ඔයගොල්ලන්ට තනියම දාගන්න අපහසුතාවල් තියෙනවා නම් ඔයගොල්ලන්ට පුළුවන් අපේ Bologna Via Niccolò dall'Arca නම්බර 44 පිටලා තියෙන ස්ටුඩියෝ අවුරාර ආයතනයට ඇවිල්ලා මේ domande එක හරි විදියට ඉදිරිපත් කරන්න. ඒ වගේම අපි ගාවට එනවා නම් අනිවාර්යයෙන්ම ඔයගොල්ලන් අපි ගාවට අරන් එන්න ඕනේ ඔයගොල්ලන්ගේ ස්පීඩ් එක, ඔයගොල්ලන්ගේ identity card එක, ඒ permesso giorno හෝ carta soggiorno එක, ඒ වගේම ඔයගොල්ලන්ගේ ගෙවල් contract එකත් අපිට ඒක බලන්න. ඒ වගේම ඉතා වැදගත් අපිට ඔයගොල්ලන්ගේ ඉසේ එක ඔයගොල්ලන් ඊස් එක හදලා තියෙන්නේ අපෙන් නම් එහෙනම් ගෙවන්න අවශ්‍යතාවයක් නැහැ. හැබැයි ඔයගොල්ලන් ඊස් එක හදලා තියෙන්නේ වෙනත් ආයතනයක නම් අනිවාර්යයෙන්ම ඔයගොල්ලන් අපිට ඊස් එකත් ගේන්න ඕනේ. එහෙනම් අපි ඊළඟ පාර මේ වගේ වැදගත් වීඩියෝ එකකින් හම්බෙමු. එතකන් ඔයගොල්ලන්ට සුබ දවසක්.